මේ විදේශීය සංචාරකයන් බොහෝමයක් දෙනා මේ තරම් උනන්දුවෙන් කොහෙද මේ මොකද මේ බලන්න යන්නේ? ඔයා හිතන්නේ මේ තරම් විදේශීය ආකර්ෂණයක් තියෙන පැමිණෙන හැම විදේශීය සංචාරකයෙක්ම මේ තැනට එන්න තරම් මොකද්ද මෙතන තියෙන විශේෂත්වය කියලා දැනගන්න ඔන්න අපිත් ගියා. අපි මේ ඇවිත් ඉන්නේ ලංකාවේ විශාල සංචාරක ආකර්ෂණයක් තියෙන ප්‍රධාන නගරයක. ඉතින් මේ වගේ ලස්සන ටනල් එකක් යටින් මෙන්න මේ වගේ ලොකු ටවර් එකක් අපි දැන් බලමු කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ තැන ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉතාම ආරක්ෂිතව පවත්වාගෙන යන ලබන තැනක්. මේ මීගමුව නගරයේ මැද තියෙන මීගමුව ලන්දේසි බලකොටුව. ඉතින් මේ බලකොටුව ගැන කියනවා නම් එහෙම මේක අපි දැකලා තියෙන යාපනය ගාල්ල මාතර වගේ විශාලත්වයෙන් වැඩි බලකොටුවක් නෙමෙයි. මේක ඉතා කුඩා උඩ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අපි මේක ඉස්සරහට මෙතනට යද්දි මාල්ට පේනවා ඇති 1678 කියලා. එතන වර්ෂය සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ මේ ලන්දේසි බලකොටුවේ තියෙන ගේට් එක. එතකොට මේ ලන්දේසි බලකොටුවේ මේ ගේට් එක අලංකාර වෙලා තියෙන්නේ ලන්දේසි ලාංඡනයෙන්. මේ බලකොටුව අපිට කුඩාවට පෙනුනට මේක අක්කර 50ක වපසරියකට විහිදෙනවා. මේක මීගමුව ලන්දේසි බලකොටුව කියලා නම් කරලා තිබ්බට මේක මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ පෘතුගීසින් විසින්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු විස්තර කොහොමද කියලා. පෘතුගීසින් විසින් මේක නිර්මාණය කරලා තියෙන්නේ හතරැස් කොටුවක ආකාරයට. නමුත් දැන් අපිට මේ බලකොටුව දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ පංචාශ්‍රයක් විදියට. මොකද පෘතුගීසින් කලින් මේක නිර්මාණය කරාට ඔවුන්ගේ සැලසුමේ තිබ්බ ප්‍රශ්නයක් නිසා ලන්දේසින් විසින් මේක අත්පත් කරගත්තට පස්සේ ආයිමත් මේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ටනල් එක දිගේ අපිට ඔන්න ඉස්සරහින් පේන ගේට් එක ළඟට වෙනකන් විතරයි යන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද එතනින් එහාට තියෙන්නේ බන්ධනාගාරය. ඉතින් මෙන්න මේ වගේ ඔලු වහලකින් තමයි මේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට තමයි මේක නැවත නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි දැනට ප්‍රතිසංස්කරණය කරලා තමයි තියෙන්නේ නැවත නැවතත්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙතනින් ඉස්සරහට බන්ධනාගාරය දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ සම්පූර්ණ බලකොටුවම නිර්මාණය කරලා තියෙන්නේ හුණගල් සහ කුරල් යොදාගෙන තමයි මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක මුලින්ම පෘතුගීසීන් විසින් පස්සේ ලන්දේසීන් අත්පත් කරගෙන තියෙනවා 1640 දී. ඊට පස්සේ ආයේ 1640 අවසානයේදී පෘතුගීසීන් ආයේ මේකේ බලය අල්ලගෙන තියෙනවා. නැවතත් 1644 දී ආයේ ලන්දේසීන් විසින් මේකේ බලය තහවුරු කරගෙන තියෙනවා. ඊට පස්සේ 1678 තමයි මෙන්න මේ විදිහට මේ අපේ ගේට් එකේ සඳහන් කරලා තියෙනවානේ බලකොටුවේ 1678 කියලා වර්ෂය. ඉතින් ලන්දේසි ලාංඡනයත් එක්ක පසුව තමයි ඔවුන් විසින් මේක මේ පංචාශ්‍රයක් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මීගමුවට ආවට පස්සේ මෙතනට එන්න මේක බලකොටුව බලලා යන්න ටිකට් එකක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මීගමුවට ආවොත් එහෙම ඔන්න එන්න පුළුවන් ඔයාලට සංචාරයට මීගමුවට එනවාට ඇවිල්ලා මේ බලකොටුවත් බලාගෙන යන්න පුළුවන්. ඉතින් පුංචි අඩිපාරක් තියෙනවා අපි උඩට ගිහලා බලමු. මෙතනින් අපි උඩට යන්නේ ඩච් ටවර් එක පැත්තට. ඉතින් දැනට ඉතුරු වෙලා තියෙන්නේ අපි ඔයාලට පෙන්නපු ගේට් එක. කියන්නේ නැගෙනහිර ප්‍රාකාරයේ ඇතුල් වන ద్వාරය සහ උතුරු සහ දකුණු අට්ටාල විතරයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ. මේ ඇතුල් වන ద్వාරයේ ඉහළ කොටස කළුගල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ අපි යන තැන මේ ඔයාලා දකින්න කොටස කළුගලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මේ කොටස. දැනට මේ කොටස් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ 1896 දී මේ බලකොටුව මේ ගොඩනැගිලි වලට ඉංග්‍රීසි ජාතිකයන් විසින් මේ සම්පූර්ණයෙන්ම කඩා බිඳලා විනාශ කරලා දාලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ ලන්දේසීන් විසින් හමුදා බලකොටුවක් ලෙසට සහ ලන්දේසි පෙරදිග ඉන්දිය සමාගමේ වෙළඳ ස්ථානයක් විදිහට තමයි මේක භාවිතා කරලා තියෙන්නේ. ඉතින් ප්‍රධාන ආරක්ෂිත ස්ථානයක් මොකද මුහුදෙන් සහ කලපුවෙන් පැමිණෙන සතුරු ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා වෙන්නට තමයි මේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. දැන් ඔයාලා දැක්ක වගේ මේ ඩච් ටවර් එක ගොඩක් උසයි. උසින් පිහිටලා තියෙන ගොඩක් උසට තමයි හදලා නිර්මාණය කරලා තියෙන්නේ. මේක හමුදා බලකොටුවක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් හරිම වටින තැනක් වැදගත් තැනක් මීගමුවේ නගරයේ මැද තියෙන තැනක්. ඉතින් මීගමුවට ආවොත් එහෙම ඔයාලට එන්න පුළුවන් ලේසියෙන්ම පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන් ස්ථානයක තමයි තියෙන්නේ. ඉතින් එන්න මේ දේවල් දරුවන්ට කියලා දෙන්න. මේ දේවල් අපි රැක ගන්න ඕනේ. ඒ වගේම තමයි මේක මෙන්න මේ විදිහට ඝන බිත්ති වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔයාලට දකින්න විදිහට විශාල විදේශීය ආකර්ෂණයක් තියෙන තැනක්. මේ පිටිපස්සෙන් පේන්නේ බන්ධනාගාරේ පැත්ත. එතකොට මෙන්න මේ විදිහේ හැඩයකට තමයි දැනට මේ ඉතුරු වෙලා තියෙන කොටස් ටික මේ විදිහට ආරක්ෂා වෙලා පවතින්නේ. ඉතින් දකුණු අත පැත්තෙන් අපිට ඔයාලට දැක බලා ගන්න පුළුවන් අර වගේ ක්‍රිස්තියානි පල්ලියක් දැක බලා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පල්ලිය නිර්මාණය කරලා තියෙන්නේ 1874 බ්‍රිතාන්‍ය අටත් විජිත සමයේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ බලකොටුව ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ පල්ලිය නිර්මාණය කරලා තියෙන්නේ ගෘහාලංකාරකරණය හරිම ලස්සනට තියෙනවා පල්ලිය ඇතුළට ගියාම. ඊටාම නිර්මාණශීලීවම හරිම ලස්සනට මේ පල්ලියත් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් මේ මීගමුව නගරේ විශාල ලෙස අලංකාරව කරලා තියෙන්නේ පහන් කණු යොදාගෙන. ඒ කාලේ හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා මේක කියන්නේ හතර පැත්තට පාරවල් යන විදිහට මැදින් ගෙවල් නිර්මාණය කළා. ඒ විදිහේ හරිම ලස්සනට අදටත් සමහර ගෙවල්
සමහරක් දැක ගන්න පුළුවන්කම තියෙනවා අපිට මීගමුවට ගියාම එහෙම. අලංකාරවත්ව මීගමු නගරය නිර්මාණය කරලා තිබිලා තියෙන ආකාරය. ඒ වගේම තමයි ප්‍රධාන බලකොටුවක් වෙන්නේ ලන්දේසීන්ගේ මේ මීගමුව නගරයේ තියෙන මේ ලන්දේසි බලකොටුව තමයි ප්‍රධානම බලකොටුව වෙලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන්ගේ බලපෑම් වලින් පසුව මේ විදිහට මේ වගේ පාලනය වෙන්නේ දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රජය විසින් තමයි මේක සංරක්ෂණය කරගෙන මේක පාලනය කරගෙන යන්නේ. මේ දවස්වල නම් ටිකක් මේ පේන විදිහට මේ පොඩ්ඩක් කැලෑව වැවිලා තියෙන්නේ සුද්ධ කරලා තිබෙන්නේ නැහැ. කොහොම වුණත් ගොඩක් දුරට මේක දැනට පාවිච්චි කරන්නේ ප්‍රී ෂූට් කරන්න, ෆොටෝ ෂූට් වලට, ඉතින් බර්ත්ඩේ ෂූට් ඒවට තමයි දැනට මේක පාවිච්චි කරනවා ගොඩක් අය. ඉතින් මේ තැන් ගැන අපි ඒක බලා ගන්න ඕනේ. මොකද මෙතෙන්ට ආපුවම බොහොම විශාල විදේශීය ආකර්ෂණයක් මේ තරම් තියෙන්නේ ඇයි කියලා බලන්න තමයි ඇත්තටම අපිත් මෙතනට ආවේ. ඉතින් අපිට වැදගත් නැති වුණාට ඔවුන් හැම කෙනෙක්ම ලංකාවට එන බොහොමයක් දෙනා එක අපි කතා කරා සමහරක් අය එක. එතකොට කිව්වේ ගොඩක් දෙනා මේ තැනට අනිවාර්යයෙන්ම එනවා. මේ තැන බලන්න අනිවාර්යෙන්ම එනවා. මොකද මීගමුව කියන්නේ සංචාරයට වෙන්වුණුම කලාපයක්. ඉතින් ඒ ආපුවම අනිවාර්යයෙන්ම මෙතන ඩච් ෆෝට් එකට එන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න Travel with Udeshi YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා.